අයිසැක් නිව්ටන් හොයාගත්ත ගුරුත්වාකර්ෂණ ශක්තිය. ඒ කියන්නේ ඉහළ සිට පහළට ඇදෙනවා. දැන් අපි හිතමු මේ ෆෝන් එක දැම්මොත් මේක පල්ලෙහාට ඇදිලා යනවනේ ගුරුත්ව ශක්තිය. ඊට අමතර එකක් හොයාගත්ත තව එකක්. මොකද්ද? ඇන්ටි ග්‍රැවිටි කියන එක. අරක ග්‍රැවිටි තියරි, ඇන්ටි ග්‍රැවිටි තියරි කියන එක. ඇන්ටි ග්‍රැවිටි තියරි කියන තියරි එක හොයාගත්තේ කවුද? අපි දන්නේ නැහැ නේ. අපි දන්නේ ඉස්කෝලේ ඉගෙනුව අයිසැක් නිව්ටන් විතරයි අපි දන්නේ. වෙන්නේ ඒවා අපි එකක්වත් දන්නේ නැහැ. කවුද? ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් ආචාර්ය ගාමිණී ප්‍රියදාස කියලා. එතුමා හොයාගත්ත ඇන්ටි ග්‍රැවිටි තියරි කියන එක. ඒ කියන්නේ ඉහළ සිට පහළට ඇදෙනවා වගේම පහළ සිට ඉහළටත් ඇදෙනවා. ඒ સિદ્ધාන්තයෙන් එයා හොයාගත්ත මේ වායු ගෝලයේ ඉහළ අහසේ තියෙන දූවිලි ප්‍රමාණය පෘථුවියට වැටුණොතින් එහෙම හිමාලය කඳු මුදුනත් එක්කම පෘථුවිය වැහිලා යනවා කියලා. ඒ තරම් දූවිලි මෙට්‍රික් ටොන් ගණනක් අහසේ තියෙනවා. කොහොමද ඒක උඩ තියෙන්නේ? අර ඇන්ටි ග්‍රැවිටි තියෙන තියරි එකට අනුව. ඉහළට ඇදිලා යනවා. ඉහළට ඇදිලා යනවා. ඒකට කියන්නේ ඇන්ටි ග්‍රැවිටි තියරි කියලා. ඒක හොයාගත්තා. ඒක හොයාගන්නකොට නාසා ආයතනයෙන් මේ ගැන රිසර්ච් එකක් කරපුවාන් ඒ කට්ටිය හොයාගත්තා පෘථුවි ගෝලයක චන්ද්‍රිකා ඡායාරූප තියෙනවා. ඔබට දකින්න පුළුවන් මේ ගියෝතින් එහෙම වෙබ්සයිට් වල. ලෝකේ වැඩිම ග්‍රැවිටි එක ක්‍රියාත්මක වෙන තැන තමයි මරියානා සාගරාගාධිය කියන එක. ඉතින් දැන් ඔබ දන්නවනේ සාමාන්‍ය අහලා තියෙනවනේ ගුවන් යානයක් උඩින් ගියත් පල්ලෙහාට ඇදලා ගන්නවා කියලා. ලෝකේ අඩුම ගුරුත්ව ශක්තිය තියෙන තැන තමයි ශ්‍රී ලංකාව. ඒක ලකුණු කරලා තියෙනවා නිල් පාටින්. නාසා ආයතනයෙන් මේක රිසර්ච් එක කළා හොයාගත්තා. ලංකාවේ ඉඳලා අභ්‍යවකාශ යානයක් ගුවන්ගත කළොත් ඒකේ ඒ කියන්නේ ඇමරිකාවේ ඉඳලා යවනවට වඩා ඩොලර් ලක්ෂයක් කොස්ට් එක අඩු වෙනවා කියලා. ඉහළට යවන්න දරන වියදම ඩොලර් ලක්ෂකින් අඩු වෙනවා කියලා. දැන් ආතසිකලාක් මහත්තයා ඔය චන්ද්‍රිකා ඡායාරූප දැකලා එහෙම නෙමෙයි කිව්වේ. එතුමා කිව්වා අනාගතේ කවදා හරි විශ්වයට විදුලි සෝපානයක් ඉදි වෙනවා. ඒක ඉදි වෙන්නේ ශ්‍රී ලංකාවේ සිරිපාද කඳු මුදුනින් කියලා. ඔය ෆවුන්ටේන් ඔෆ් පැරඩයිස් කියන පොතේ එතුමා ඒක ලියලා තියලා තියෙනවා. ඒ කියන්නේ එතුමත් මොකක් හරි හේතුවක් නිසා දැනගෙන හිටියා ලංකාවේ ඉඳලා උඩට යන්න හරි ලේසි කියලා. උඩට යන්න ලේසි කියලා. ඒ නිසා ලංකාවේ කට්ටිය හරි කැමති උඩට ගිහිල්ලා වෙන කොහෙන් හරි බහින්න. දැන් මේ දවස්වල පොලිමේ ඉන්නවනේ પાස්පෝර්ට් ගන්න. පොලිමේ ඉන්නවනේ එයා ටිකට්ස් ගන්න. ඇයි? උඩින් ගිහිල්ලා කොහෙන් බහින්න. හරිද? ඇන්ටි ග්‍රැවිටි තියලා කියන්නේ අන්න ඒක. එතකොට ඔබ ඒක තේරුණා. අන්න පළවෙනි වටිනාකම අපිට තියෙන. ඒක ඉතිහාසයේ පුරාම මිනිස්සු දැනගෙන හිටියා. අපි දන්නේ නැති වුණාට. ඉතිහාසයේ දැනගෙන හිටියා. ඔබ සීගිරියට ගියොත් සීගිරියේ ගල මුදුනේ ටොන් 40 50 4 කළු ගල් තියලා තියෙනවා. කොහොමද පල්ලෙහා ඉඳලා ඒ ගල් උඩ